පෘථිවියෙන් ඇති වෙන බලයෙන් හින්දා එයාලා පහළට වැටෙනවා. පහළට වැටෙන තරණයක් තියෙනවා. බලයක් එනවා පෘථිවියෙන්. අපි මේ බලයට පෘථිවිය ආසන්නයේදී බර කියලා G කියන එක. ඒකේ G වෙනවා. ඒ වගේ මේ G කියන එක නම් පුතේ 10යි m/2 කියලා ආසන්න වශයෙන් කරලා 10යි m/2 කියන්නේ. ඒක අපිට ලියන්න 10යි m/1 කියන තත්පරය. ඒකේ තේරුම මොකක්ද? හැම තත්පරයකදීම ප්‍රවේගය මොකද? පහළට ගියොත් 10යි m/1 ගානේ වෙන්නේ. හැම තත්පරයකදීම ප්‍රවේගය මොකද? පහළට ගියොත් 10යි m/1 ගානේ වෙන්නේ. දැන් මම මේ අපගිටිය අතගත්තේ මේ බිඳුවේ. තත්පරයකට පස්සේ මොකද වෙන්නේ? එයාගේ ප්‍රවේගය 10යි. නේ? තවත් තත්පරයකට පස්සේ 20ක්. නේ? තවත් තත්පරයක් ගන්න. 30ක්. දැන් මම මෙතන අතරින් කියන්නේ බිඳුවේ. තත්පරයකට පස්සේ මොකද? එයාගේ ප්‍රවේගය 10යි. තවත් තත්පරයකට පස්සේ 20යි. තවත් තත්පරයකට පස්සේ 30යි. ඔය විදිහට මොකද පහළට යන වස්තුවේ ප්‍රවේගය තත්පර තත්පරකින් මොකද 10යි ඉන්වර්ෂන් ගානේ හැම තත්පරයකටම 10යි ඉන්වර්ෂන් ගානේ මොකද ඔගේ අනිත් පැත්තට මම මේ උඩට දාන්න කරන්නේ විසි කරත් එනවා මොකද පළවෙනි තත්පරයට පස්සේ යක් ප්‍රවේගය කියන්නේ පළවෙනි තත්පරයට පස්සේ ප්‍රවේගය 10යි ඉන්වර්ෂන්කින් අඩු වෙනවා 30න් යටින් යවුවොත් එහෙම තත්පරයට පස්සේ මොකද 20ක් තවත් තත්පරයට පස්සේ 10ක් වෙනවා තවත් තත්පරයට පස්සේ කියන්නේද මේ ඇවිල්ලා වෘත්තීය ධර්මය කියන්නේ හැම තත්පරයකදීම යක් ප්‍රවේගය වෙනස් වෙන ප්‍රමාණය. මම මෙතන 30න් පල්ලෙන් 30 පටන් ගත්තොත් ඒක මොකද? හැම තත්පරයකදීම 30න් පටන් ගත්ත එක කියන තත්පරේ වාසිය 20ක් වෙනවා. තවත් තත්පරේ වාසිය 10ක් වෙනවා. තවත් තත්පරේ වාසිය 0. දැන් බිඳුව වෙච්ච එක න අහසට ගිහලා මොන ආපස්සේ නතර වෙනවද? නෑ. එතන බිඳුව කියලා ඉවරද? නේ වල වෙනවයි. වඩ උඩට ගිහලා මොකද? උඩ නතර වෙනවද? මේ අපරිටි කවදාකවත් අහසේ නතර වෙනවද? නෑ. ප්‍රවේගය උඩේ මොකද? උඩ මොසෙද්දි ප්‍රවේගය මොකද? බිඳුව. ප්‍රවේගය උඩ මොසෙද්දි බිඳුව. බිඳුව වෙච්ච එක නේද නතර වෙන්නේ නැහැ. ආයෙ බලමු මොකද පහළට එන්නේ. ඇයි ඒ? වෘත්තයේ බලපෑම නිසා. ප්‍රවේගය බිඳුව පටන් ගත්ත එක ආයෙ බලමු අර කලින් කිව්වා වගේ තත්පරයට පස්සේ 10යි මෙච්චර එක. තවත් තත්පරයට පස්සේ 20යි මෙච්චර එක වෙනවා. තවත් තත්පරයට පස්සේ 30යි මෙච්චර. එහෙනම් මම පුතේ මේ 30න් යවපු එකේනා 30න් පහලින් ප්‍රක්ෂේපණය කරපු එකේනා උඩරින් උසට යද්දී යන්න කොච්චර කාලයක් ගියද? තත්පර 3. ආයෙ උඩරින් උසට ගිය කෙනා ආයෙ අර මම යවපු දෙන්න මෙවන්න එන්න තත්පර කීයද දන්නවද? තවත් තත්පර 3. ඊට පස්සේ මුළු කාලේ කිව්ද? තත්පර 6. තේරුණාද? කල්සමීකරණ දාන්න ඕනේ නැහැ. සල්සමීකරණ දාන්න නැතුව දෙන්න කරන්නේ නේ දැන් සල්සමීකරණ මුකුත් පාවිච්චි කරන්නේ ඒ වගේ කාලය වගේක් වෙන්න සල්සමීකරණයක් කිසිවක් පාවිච්චි කරන්න නැතුව ගන්න හැබැයි ඒක එහෙම කරන්න නම් ඔයාලා මේ තරණය කියන්නේ මොකක්ද මේක හරියට අවබෝධය මේ මෙතනින් එහාට කතා කරන්න යන මොකද වෘත්තයට දේ සිරස්තලය මෙතනින් එහාට කතා කරන්නේ මේ වෘත්තයට දේ සිරස්තලය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ සිරස්තලය තියෙනවා ඒකට සමාන්තරව සිදු කරන ප්‍රක්ෂේපණය නේ ඒකට සමාන්තරව සිදු කරන චලනයක් තමයි කතා කරන්නේ එක්ක පහළින් උඩට විසි කරනවා නැත්නම් උඩින් අතාරිනවා නැත්නම් උඩින්ල පහළට විසි කරනවා ඔය ටික තමයි තියෙන්නේ එක්ක පහළින් උඩට විසි කරනවා එක්ක උඩින් අතාරිනවා නැත්නම් උඩින්ල පහළට විසි කරනවා පැහැදිලිද ඔය වගේ චලන ටිකක් තමයි මෙතන ඉගෙන කතා කරන්නේ පැහැදිලිද අර සරල කොටස් ටිකක් තියෙනවා අපි බලමු ළමටදී කොහොමද ගුරුත්වයටදී සිරස්තලදී වැඩ කරන නිසා කලින් ටික කොහොමද හදන්නේ